ලංකාවේ අපරාධකාරයට මුළු ලෝකයක්ම ආදරය කරා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? මේ කතාවේ වීරයට යුරෝපයේදී හමු වෙනවා ලස්සන ඉතාලි ගෑනු ළමයෙක්ව. මේ දෙන්න ආදරය කරලා විවාහ වෙලා අන්තිමට තීරණය කරනවා ඉතාලියේ ජීවත් වෙන්න. කාලයත් එක්කම මේ දෙන්නට ලස්සන පුංචි පුතෙක් ඉපදෙනවා. මගේ කතාවේ වීරයා පුතාට මාර ආදරෙයි. හැබැයි මේ ලස්සන පවුලට සමගියෙන් ඉන්න ලැබෙන්නේ නැහැ. නිතරම පවුල් ප්‍රශ්න නිසා රණ්ඩු වෙනවා. මෙයාලා අන්තිමට තීරණය කරනවා ඩිවෝස් වෙන්න. මේ පවුලම ලංකාවට ආපු වෙලාවේ මගේ කතාවේ වීරයාට හොරෙන් මේ අම්මා පුතාව අරන් ආයමත් ඉතාලියට යනවා. ඒ වෙනකොටත් මගේ කතාවේ වීරයාට ඉතාලියට යන්න බැහැ. වීසා ප්‍රශ්නයක් වගේම ඔහුට දරුවව බලන්න නීතියෙනුත් අවසරයක් තියුණේ නැහැ. ඔහු පුතාට පුදුමාකාර ලෙන්ගතුවකින් වගේම මාර ආදරයකින් හිටපු තාත්තා කෙනෙක්. මේ වේදනාව ඔහුට එකපාරට දරා ගන්න බැරි වුණා. කොහොම නමුත් නීති ප්‍රශ්න සහ වීසා ප්‍රශ්න නිසා දරුණු විදියට හෙම්බත් වුණ මේ වීරයා තීරණය කරනවා බැංකොක් ඉඳලා ටෝකියෝ වලට යන AZ-1790 යානය හයිජැක් කරන්න. ඔහු හිතුව වගේම ඒ දේ කරා. තායිලන්තයට ඉහළින් ගුවන් යානය යනවත් එක්කම ගුවන් සේවිකාවකට කොළ කෑල්ලක් දෙනවා මගේ ඇඟේ බෝම්බයක් තියෙනවා කියලා. ඒ පණිවිඩයත් එක්කම යානයේ සම්පූර්ණ පාලනය ඔහු යටතට ගන්න පුළුවන් වුණා. ඔහු ඉල්ලපු ඒ දේට මුළු ලෝකයක්ම හිස නැමුවා. ඔහු ඉල්ලුවේ වහාම මගේ පුංචි පුතාව මට ගෙනත් දෙන්න කියලා විතරයි. පැය 30කටත් වැඩි කාලයක් ගත වුණා. තාත්තා කෙනෙක් දරුවෙක් වෙනුවෙන් ක්‍රියා කරපු සටනට ඉතාලි රජයටත් හිස නමන්න සිද්ධ වුණා. පුංචි පුතාව තාත්තගේ අතට බාර දුන්නා. ඒ මොහොත මුළු ලෝකයක්ම බලාගෙන ඉඳියා. මේ පුංචි පුතා තාත්තා කියාගෙන මේ වීරයව බදාගත්තා. ඒ මොහොතේ එතන හිටපු සියලුම දෙනාගේ නෙතට කඳුලක් එකතු කරපු මොහොතක් බවට පත් වුණා. මේ වීරයා ගුවන් යානයේ හිටපු සියලුම මගීන්ව නිදහස් කරා. මේ තාත්තව ලංකාවට ගෙනාවා. ලාංකිකයෝ පිළිගත්තේ වීරෙක් විදිහට. කොහොම නමුත් ජාත්‍යන්තර බලපෑම් නිසා ඔහුට නීතිය ක්‍රියාත්මක කරන්න සිද්ධ වුණා. ලංකාවේ එවකට ගුවන් යානා පැහැර ගැනීමක් ගැන නීතියක් තිබුණේ නැහැ. විශේෂ පනතක් මගින් අතීතයට බලපැවැත්වෙන විදිහට ඔහුට අවුරුදු 5ක සිරදඬුවමක් ලබා දුන්නා. තාත්තා කෙනෙක් තමන්ගේ දරුවා වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. ඒ ආදරය ලෝක නීතියටත් වඩා ප්‍රබල වුණ අවස්ථාවක් තමයි මේ. තාත්තගේ ආදරය හැම විටම ප්‍රකාශ වෙන්නේ වචනවලින් නෙවෙයි. ඇත්තටම තාත්තා කෙනෙක් කියන්නේ දරුවෙකුගේ ජීවිතේ ලැබෙන පළවෙනි වීරයා වගේම සදාකාලික ආරක්ෂකයා. ඒ ආදරය මනින්න අදටත් ලෝකයේ කිසිම මිනුම් ඒකකයක් නැහැ. ඉතින් මේ කතාවේ මේ වීරයාගේ නම තමයි සේපාල ඒකනායක. ඔහු ඇත්තටම වීරයෙක්ද? එහෙම නැත්නම් අපරාධකාරයෙක්ද? පල්ලයක්